ආයිබවන් දේශ සීමා පුරා සීමා නැති විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශ ඔසේ ටීවී ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා දැන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල පාලක මැදිරියේ දෝෂයක් නිසා සිඩ්නිහි ගුවන් යානා දෙකක් එකිනෙකට ගැටීමට ආසන්න වේ. වික්ටෝරියා පාසල්වලට පූර්ණ අරමුදල් සැපීමට බෙන් කැරොල්ගෙන් තීරණයක්. සවුත් ඕස්ට්‍රේලියාහි මෝටර් රථ දෙකක් ගිනිබත් වේ. සිතාමතා තැබූ ගින්නක් බවට සැක. නීතිමය ගැටලුවක් නිසා මෙරිබ්‍රෝහි ප්‍රසිද්ධ කාලතුවක්කුව නිහඬ වේ. බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක්. ගැම්ලින් පනතට සහය නොදෙන බවට ග්‍රීන්ස් වෙති රජයට අනතුරු ඇඟවීමක්. ක්වීන්ස්ලෑන්ඩ් දරුවන් තිදෙනෙකුගේ මරණයට හේතුව අධික එළකිරි භාවිතය බව හෙළිවෙයි. H5N1 කුරුළුන ව්‍යාප්තිය නිසා මෙල්බර්න් රෝයල් ෂෝහි පක්ෂි ප්‍රදර්ශන අවලංගු වීමේ අවධානමක්. අද උදෑසන සිඩ්නි ගුවන් තොටුපොළෙහි ධාවන පතය මතදී ජෙට්සා සහ කොන්ටස් එයාර්ලයින් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමට ආසන්න වීමෙන් බරපතල අනතුරක් වැළකී තිබෙනවා. ගෝල්ඩ් කෝස්ට් බලා ගමන් කිරීමට නියමිතව තිබූ ජෙට්සා ගුවන් යානය ගුවන් ගතවීමට ධාවන පතය වෙත ළඟා වෙමින් සිටියදී අනෙකුත් ගුවන් යානය ආසන්නයටම පැමිණීම හේතුවෙන් ගුවන් නියමුවන් විසින් ක්ෂණිකවම තිරිංග යොදා යානය නතර කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම හදිසි නතර කිරීමත් සමග ජෙට්සා යානයේ කාර්යමණ්ඩල සමාජිකයෙකු සුළු තුවාල ලබා ඇති අතර මගින්ට කිසිදු හානියක් සිදු වී නැහැ. අද උදෑසන 6 සිට 8 දක්වා එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් පද්ධතියේ පැවති සේවක හිඟයක් හේතුවෙන් ගුවන් ගමන් සීමා කර තිබූ බවයි වාර්තා වන්නේ. එයාර් සර්විස් ඔස්ට්‍රේලියා ආයතනයේ මෙම කාලසටහන් ගැටලුව නිසා ගුවන් ගමන් 150කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් ජෙට්සා ආයතනය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රාජ්‍ය පාසල් සඳහා ෆෙඩරල් ගොන්ස්කි ප්‍රමිතියන්ට අනුකූලව පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව නව ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් පවසනවා. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සමග පැවති සාකච්ඡාවකින් පසුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ අංගහිකකම් ඇති ළමුන් වෙනුවෙන් ඉදිරි මැතිවරණයට පෙර මෙම අරමුදල් වෙන් කිරීම අවසන් කිරීම තමන්ගේ ප්‍රධාන ඉලක්කය වන බවයි. හිටපු ප්‍රාන්ත අගමැති ජසින්ටා ඇලන්ගේ පාලන සමයේ සිදු වූ ප්‍රමාදයන් හමුවේ බෙන් කැරොල් විසින් ලේබර් ආණ්ඩුවේ ඉදිරි ගමන වෙනුවෙන් නව ප්‍රතිපත්ති කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. යොවුන් අපරාධ මැඩලීමට අධ්‍යාපන සහ පුනරුත්ථාපන ප්‍රබල මෙවලමක් කරගන්නා බවත් මෙල්බර්න්හි පෝකර් මැෂින්ස් සූදුව පාලනයට නව සීමාවන් පනවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරා. එමෙන්ම ෆර්ස්ට් පීපල්ස් සමග වන ඓතිහාසික ට්‍රීටි ගිවිසුමටද තම පූර්ණ සහාය හිමි වන බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ. එමෙන්ම ප්‍රාන්තයේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා පේරෝල් ටැක්ස් සහ ලෑන්ඩ් ටැක්සස් ලිහිල් කරමින් ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කරන බවයි ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් පවසන්නේ. මීට අමතරව ප්‍රාන්තයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍ය ලෙස ඇන්තනි කාබින්ස් පත් කර ඇති අතර ඩේටා සෙන්ටර් සහ රිනියුවබල් එනර්ජි ව්‍යාපෘති ප්‍රජා එකඟතාවය සහිතව ඉදිරියට ගෙන යාමටද සැලසුම් කර තිබෙනවා. ලබන නොවැම්බර් 28 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් ලේබර් පක්ෂය 4 වන දූර කාලය තහවුරු කර ගැනීම බෙන් කැරොල්ගේ ප්‍රධාන අභියෝගය වී තිබෙනවා. සවුත් ඕස්ට්‍රේලියාහි මිඩ් නෝර්ත් ප්‍රදේශයේ සිදු වූ සැක කටයුතු ගිනි ගැනීමකින් මෝටර රථ දෙකකට දැඩි හානි සිදු වී තිබෙනවා. අද උදෑසන 5ට පමණ පෝර්ට් පයිරි වෙස්ට්හි 4th ස්ට්‍රීට්හි පිහිටි නිවසක ගබඩා කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන හමුදාව මැදිහත් වී ගින්න පාලනය කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ගබඩා කාමරය තුළ තිබූ මෝටර රථ දෙකකට දැඩි හානි සිදු වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම ගින්න යම් අයෙකු විසින් සිතාමතා තබන ලද්දක් බවට සැක කෙරෙන අතර ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයෙකු එතනින් පලා යන දැක තිබෙනවා.
මේ පිළිබඳව තොරතුරක් දන්නේ නම් 1800යි 333.3 අංකෙන් හෝ crimestoppers.com.au වෙබ් අඩවිය හරහා ක්‍රයිම් ස්ටොපර්ස් වෙත තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බ්‍රිස්බේන්හි සිට පැය කිහිපයක දුරින් පිහිටි ක්වීන්ස්ලන්ඩ්හි මේරිබොරෝ නගරයේ වසර 150කට ආසන්න පැරණි කාලතුවක්කු පත්තු කිරීමේ ඓතිහාසික සංස්කෘතික සිරිත් විරිත් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සටහනක් ආරම්භ වී තිබෙනවා. 1878 වසරේ සිට පැවත එන මෙම ටයිම් කැනන් කාලතුවක්කුව එකල නගරයේ කම්කරුවන්ට දිවා ආහාර වේල මතක් කිරීමට සහ වරායේ තිබූ නැව්වල වේලාවන් සකසා ගැනීමට භාවිතා කර තිබෙනවා. පසු කාලීනව මෙය සංචාරක ආකර්ෂණයක් බවට පත් වූ අතර 1980 දශකයේ සිට සතිපතා කාලතුවක්කුව පත්තු කිරීමේ විශේෂ සම්ප්‍රදායක් බවට පත් වුණා. කෙසේ වෙතත් 2024 වසරේදී ප්‍රාන්ත ආයුධ පාලන අංශය විසින් මෙය කැටගරි R ගණනයට අයත් නීති විරෝධී ආයුධයක් ලෙස වර්ගීකරණය තිබීමත් සමග මෙම සිරිත නතර කිරීමට සිදු වුණා. මෙම අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීම සඳහා අදාළ කාලතුවක්කුව ඇන්ටික් ෆයර් එලම් ලෙස නැවත වර්ගීකරණය කර ඓතිහාසික ප්‍රදර්ශනයන් සඳහා පත්තු කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙස ෆ්‍රේසර් කෝස්ට් ප්‍රාදේශීය සභාව විසින් ක්වීන්ස්ලන්ඩ් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රජයේ ගැම්බ්ලින් පනත් කෙටුම්පතට ඡන්දය ලබා නොදීමට ග්‍රීන්ස් පක්ෂය තීරණය කර තිබෙනවා. ගැම්බ්ලින් සමාගම් විසින් පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ලබා දෙන විශේෂ සහන සහ වාසි මෙන්ම ඔන්ලයින් වෙළඳ දැන්වීමද සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. සෙනෙට් සභා පරීක්ෂණයකදී හෙළිදරව් වූ කරුණු හමුවේ ක්‍රීඩකයන්ට සහ අවදානමට ලක්විය හැකි පිරිස් වලට සිදුවන හානිය වැළැක්වීමට කොඇලියේෂන් ග්‍රීන් සහ ක්‍රොස් බෙන්චර්ස් සියලු දෙනාම මෙම පනතට දැඩි සංශෝධන එකතු කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ග්‍රීන් සෙනෙට් සභික සේරා හැන්සන් යන් සඳහන් කළේ කොටස් වශයෙන් පනවන දැන්වීම් තහනම් වලින් කිසිදු පළක් නොවන බවත් පවතින තත්ත්වය යටතේ රජයේ පනතට සහාය දැක්විය නොහැකි බවත්ය. කෙසේ වෙතත් සාධාරණ සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි රජය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජෙනී මැකැලිස්ටර් ප්‍රකාශ කළේ. පසුගිය වසර දෙක තුළ ක්වීන්ස්ලන්ඩ්හි කුඩා දරුවන් තිදෙනෙකුගේ මරණය සඳහා අධික ලෙස එළකිරි පානය කිරීම හේතුවෙන් ඇති වූ දරුණු යකඩ ඌනතාවය බලපා ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා. ක්වීන්ස්ලන්ඩ් චිල්ඩ්‍රන් හොස්පිටල්හි රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සැලි කැම්බෙල් සඳහන් කරන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට දිනකට එළකිරි මිලිලීටර් 500කට වඩා ලබා දීමෙන් ශරීරයට යකඩ උරා ගැනීමේ හැකියාව අඩාල වන බවයි. මෙය දරුවන්ගේ ප්‍රතිශක්තිය අඩු කර හෘදයාබාධ සහ වෙනත් සංකූලතා ඇති කරමින් ජීවිත අවදානම් පවා ඇති කළ හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පර්ත්හි පැවති ඔරිජින්ස් පරීක්ෂණයට අනුව වයස අවුරුදු 3 වන විට දරුවන්ගේ 56%කට වඩා වැඩි පිරිසකට යකඩ ඌනතාවය පවතින බව සොයාගෙන තිබෙනවා. වයස අවුරුද්දට අඩු දරුවන්ට කිසිසේත්ම එළකිරි නොදිය යුතු අතර වයස අවුරුදු 1-5 අතර දරුවන්ට දිනකට එළකිරි කෝප්ප 2කට සීමා කරමින් යකඩ බහුල ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසයි වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ. වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිර යන කුරුළු උණ තත්ත්වය හේතුවෙන් මෙවර මෙල්බන් රෝයල් ෂෝ ප්‍රදර්ශනයේ පක්ෂී තරග පැවැත්වීම අවධානමකට ලක් වී තිබෙනවා. ලබන සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වීමට නියමිත මෙම සංකේතනාත්මක කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ පක්ෂී අංශය අවලංගු කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සංවිධායකයන් සඳුදා දින විශේෂ හමුවක් ඇඳවා තිබෙනවා. වනයෙහි වෙසෙන පක්ෂීන් අතර H5N1 කුරුළු උණ වෛරසය වේගෙන් ව්‍යාප්ත වීමත් සමග මෙට්‍රොපොලිටන් මෙල්බන් ඇතුළු අවදානම් සහිත ප්‍රදේශවල කුකුළු පාලකයින්ට තම පක්ෂීන් ආවරණය කර තබන ලෙසයි වික්ටෝරියාගේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය ග්‍රේම් කුක් විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ. ඕස්ට්‍රේලියාව පුරා මේ වන විට මෙම පක්ෂීන් අතරේ තහවුරු වූ H5N1 රෝගීන් 215ක් වාර්තා වී ඇති අතර
වික්ටෝරියාහි පමණක් රෝගීන් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පක්ෂී අභිජනනය කරන්නන් සහ සංගම් පවසන්නේ තමන්ගේ සතුන් අවදානමේ හෙළීමට කැමති නැති බැවින් මෙවර ප්‍රදර්ශනයට පක්ෂීන් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට බොහෝ පිරිසක් තීරණය කර ඇති බවයි. 2024 වසරේදී මෙවැනිම කුරුළු උණ ව්‍යාප්තියක් හේතුවෙන් මෙල්බන් රෝයල් ෂෝහි කුකුළු ප්‍රදර්ශනය තාවකාලිකව නතර කිරීමට සිදු වුණා. මීට අමතරව ඉදිරියට පැවැත්වීමට නියමිත රෝයල් ඇඩිලේඩ් ෂෝහිද කුකුළු තරඟ අවලංගු කිරීමට සංවිධායකයන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම වෛරස් අවදානම හමුවේ තම පක්ෂීන් ආරක්ෂිතව ගෘහස්ථව තබන ෆ්‍රී රේන්ජ් බිත්තර නිෂ්පාදකයන්ට තම බිත්තර ෆ්‍රී රේන්ජ් ලෙසම වෙළඳපළට නිකුත් කිරීමට අවසර දී තිබෙනවා. මෙම අවදානමට මුහුණ දීම සඳහා උපරිම ජෛව ආරක්ෂණ පියවර අනුගමනය කිරීමට වික්ටෝරියන් ෆාමර්ස් ෆෙඩරේෂන් ඇතුළු ශේෂ්ත්‍ර පාර්ශවකරුවන් සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. එම පුවතත් සමගින් ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා නිමාවට පත්වනවා. ඔබ සැමට සුවදායි රාත්‍රියක්.